එහෙනම් අද ඔන්න අපි දවල්ට උයනවා මේ. හාල් මැස්ස සම්බලයක් හරි පොල් සම්බලයක් කෑවෙන ගොඩක් දවසකින් ඕනේ. පොල් සම්බල හාල් මැස්ස දාලා හදන්න. මට හාල් මැස්ස වලින් හාල් මැස්ස පොල් සම්බලයක්. හරි. හරි. හාල් මැස්ස පොල් මැල්ලුවා. මොකද්ද දන්නේ නැහැ ඕන එකක් හිත. පොල් සම්බලෙට මේවා කන්නේ. හාල් ටෙම්පරාද හාල් මැස්ස. පොල් සම්බෝල ටෙම්පරාද ගන්න. ඔව්. හාල් මැස්ස පොල් සම්බෝල ටෙම්පරාද. ගොඩක් කාලෙකින් පොල් සම්බෝල කෑවෙනවා. මේක. ඕනේ. ඒකට හාල් මැස්ස ගන්න. අයියෝ අපි ගොඩක් කාලෙකින් පොල් සම්බෝල කෑවේ නෑ. පොල් ගන්න. හා. අපි සම්බෝල හදා ගන්නවා. මේකට උඹලකට එහෙම දානවා. හාල් මැස්ස දැම්මකින් ඕනේ නැහැ නේ. ඕනේ නැහැ. ලුණු ටිකක් දාන්න ඕන හාල් මැස්ස දාන්න. මේ දෙක දැන් අරව දාලානේ තියන්නේ අරකට ලුණු වගේ. ඔව් නෑ. එහෙනම් මේක විතරක් දාලා මේක කලවම් කරගෙන තක්කාලි ටිකක් මේකටම දාමු. ඒකට දාලා මලව ගමු. තක්කාලි වෙනම දාන්න තිබෙන්නේ. පොල් සම්බල්ලේ මලවන. මෙහෙම තමයි මම ආසම සම්බෝල ගන්න. මලවලා. මලවලා කියන වචනය කල්පනා කරේ. පොල් සම්බල් මලවලා නේ. හාල් මැස්ස කරකරලා දාලා සම්බල් මලවලා. ඒක නම් කන්න හිතනවා සුවඳට නියමයි. කාලෙකින් හින්දානේ. දැන් පොල් සම්බෝලේ මේ විදිහට තමයි අද දවල්ට හදාගන්නේ. ඒ මොකද්ද මේ? දැන් මම චුරු ගන්නේ මොකද දැන්? නෑ දැන් අද දැන් හදන්න යන්නේ ගෝවා. මේ ගෝවා ටෙම්පරාද තෙලට දාලා. වැඩේ කියන්නේ අද අමු මිරිස් එහෙම ගේන්න බැරුණා. අමු මිරිස් ඕනෙම කියලා එක්කුත් නෑ. ඉතින් තියෙන නැති වෙලාවට ඉතින් තියෙන දේෙන් පිරිමහගෙන උයමු නේද එතකොට. මේකට දාමු මේවා ටික. දැන් අපේ channel එකේ මොනවාද shorts එහෙම බලලා තියෙනවා නම් ඒ කට්ටිය බලයි අපි හැමදාම අපේ වැඩිපුර තියෙන ගෝවා. ගෝවා වැඩිපුර ගෑනානේ ගෝවා කරනකොට වැඩිපුර වෙන රෙකෝඩ් කරලා තියෙනවා. ඒක කැමරා කාර්යය වැරද්ද. හැමදාම ගෝවා වෙන දාලා වීඩියෝ කළා. අන්න ගෝවා ටෙම්පරාදුවත් හදලා ඉවරයි. අපි හැමදාම පරිප්පු ගන්න සුපිරියට. අද සාමාන්‍ය පරිප්පුවක් ගන්න. දැන් මේකට මොනවද දාන්නේ? මේක ගන්න දානවා. ලිපේ තියනවා. මේක ලිපේ තියලා දැන් පරිප්පු එක සාමාන්‍ය විදිහට උයා ගන්නවා. ඊට පස්සේ ඔන්න අපි බත් එක. දවල්ට ඔන්න අපි විවේ බත් එකක් උයලා පරිප්පු උයලා ගෝවා ටෙම්පරාදුවක් කරලා අර මේ හාල් මැස්සත් කරකරලා දාලා මලවගත්ත පොල් සම්බුල් එක. ඉතින් අද දවල්ට අපි ඕක තමයි කන්නේ. ඕන් දැන් මං අපිට බඩගිනිලා ඔන්න දැන් බත් ටික බෙදනවා. සාමාන්‍ය කෑම වේලා. ඒ වුණාට ඉතින් මේක හරි රහයි. එහෙනම් අපි දැන් කන්න යන්නේ. දැන් මේ හවස් වෙලා තියෙන්නේ. දැන් අද හවසට දැන් මේ හිතුණා හැමදාම ඉතින් තේ නිබොන්නේ. අද තේ එකක් බොන්න නැතුව වෙනසකට පොඩ්ඩක් සව් එකක් බොමු කියලා. ඒක ඉතින් සාමාන්‍යයෙන් මම ගොඩක් වෙලාවට කරනවා. ඉතින් අදත් සව් එකක් බීලා. එතකොට අද තේ නැද්ද හවසට? තේ ඕනනම් හැදුවේ ඒක මට හිතුණා නිකන් සව් එකක් බොමු කියලා. දැන් මේකට මම ඉඳි ටිකකුත් දා ගන්නවා. මේකට ප්ලාන්ස් ටිකක් එහෙම තිබ්බනම් තව රසයි. අද මගේ ළඟ තියෙන්නේ ඉඳි විතරයි ගෙදර.
ඉතින් ටිකක් දාලා දැන් මේ පාන් කපලා තියෙන්නේ සව් එක කන්නද? හවසට අපි මොනවා හරි කනවනේ තේ බොනකොට. අද පාන් ටිකක් තිබ්බා. මේ උදේ බැදපු බිත්තර ටිකක් තිබ්බා. මම දැන් බැද්දේ නෑ මම. මේක උදේ බැදපු බිත්තර ටිකක්. මේ දැන් ඉතින් ඒකත් ඔහොම ඇද්දට තියලා මේක මේ පෑන් එකේ තියලා මේ කර කර ගන්න හිතුවේ මම. මොකද මේක ටෝස්ටර් එකේ දාපුවාම ටෝස්ටරේ දාලා තේ එක හදලි වෙනකොට මේ ටෝස්ටරේ දාපුවාම මේක මැලවිලා ඊට පස්සේ කණ්ඩ යද්දි අර ක්‍රිස්පි ගතිය නැති වෙනවා. ඉතින් දැන් මං අද හින්දා මේක පෑන් එකේ තියලා හොඳට ඒක පොඩ්ඩක් ෆ්‍රයි කර ගන්නවා මේ අපි බලමු අද කර වෙන්නේ නැතුව රන්වන් පාටට ගන්න පුළුවන් වේද කියලා. අනික මේක ඉක්මනටත් පුළුවන්. ටෝස්ටරේ දාපුවම විනාඩි 20ක් විතර තියන්න ඕනේ. මේක විනාඩි 2යි යන්නේ ඔකට. ඒකට ඉක්මනට අපිට හදා ගන්නත් පුළුවන්. ඕක ඒ රසෙමුත් වැඩිකමක් තියෙනවා ඒකට. හරි. ඉතින් ඕන් දැන් අපි හදාගත්තා. ලස්සනට තියෙනවා මේක කර විදිහට පේන්නේ නේද? එහෙම නෑ ඇත්තටම. කැමරාවට වෙන විදිහ. මේ කැමරාවට නිකන් කරට වගේ වෙනවා. හා. සද්දෙන් තමයි. ටෝස්ටරේ දානවා වැඩි මේක රහයි. ටෝස්ටර් දානවා වැඩි මේක අත්තටම හයි හොඳ ක්‍රිස්පි එකට තියෙනවා. නේද? ශානියමයි ඒක සතෙන් රහක් තියෙනවා. ඒක නා. සව් එකත් හදලා ඉවරුණා. ඉඳි එහෙම ලස්සනට හොඳට පේන තිනා. ඔක හරි රහයි හැපෙද්දි. හොඳයි. අපි දෙන්නම තමයි උතන කන්නේ. ඉතින් එයා මාව විතරක් තමයි අරන් තිබ්බේ. ඉතින් මං ඔය කනවා දැන් ඒ වෙලාවේ ඒක කාලා මේ සව් එක බොනවා. වේලිලා. ඔක්කො වෙලාද? මේක ගැලපෙනවනේ. තේනි බොන්නම දාලා. ඔව්නේ. සව් පානුයි ගැලපෙනවද දෙකට? දැන් රෑට නූඩ්ල්ස් එකක් හදන්නම් කියලා ඔන්න මේ නූඩ්ල්ස් එක පොඟන්න දාලා තිනවා. ඒක පෙරලා හැම අයින් කරලා ඔන්න දැන් නූඩ්ල්ස් එක හදාගත්තා. මේක දැන් නිවෙන්න පොඩ්ඩක් දාගන්නවා. මොකද නැත්තම් ඕක අර මේ තැම්බෙන්න තිබ්බ එකේම තියෙනකොට තව තව තැම්බිලා ඒක පොඩක් බෙරි වෙනවා. මෙහෙම දාපුවාම මේක හොඳට අර වෙන් වශයෙන් තියෙනවා. බෙරි වෙනවා. මේකට එළවලු ටික කපා ගත්තා. ලුණු තක්කාලි කොම ටික හදාගත්තා. ඉතින් ඒකට ඔන්න මම එක්ස්ට්‍රා ටිකක් දාගන්නවා. ඒ ටික නම්මාදීනේ. එක්ස්ට්‍රා දැම්මට මේ අනේ ඒකේ නම් මම නම් හිතන්නේ ඉතින් ලොකු රහා වෙනසක් නම් ඉතින් නෑ. මොකද මම වෙනදා හදනකොට ඔය පොල් තෙලුත් දානවා. අදත් ඕකටත් පොල් තෙල් ටිකකුත් දැම්මා මම මදි වෙලා. ඔය එක ගෙනත් දෙකක් ඉඳලා මම ඔය දැම්මට එහෙම වෙනසක් නෑ. ඉතින් පොල් තෙල් දැම්මත් ඒ වගේ රහයි. දැන් ඔය ඒකට මම එකතු කරනවා ඔය එළවලු ටික මම ඔක්කොම එකතු කරලා බිත්තර දෙකකුත් දාලා ඒක ඉතින් හොඳට පොඩ්ඩක් ෆ්‍රයි කරලා ගන්නවා. මේක ඉතින් හොඳට එළවලු දාපුවාම ඉතින් ගොඩක් රහට තියෙනවා ලස්සනට තියෙනවා. එතකොට ඒක විතරක් වුණත් කන්න පුළුවන් ඉතින්. චිකන් කරි එකත් හදලා තියෙනවා. මේකට මම සුප් කැටේ ගිහදාගත්තා. ඒකට ලුණු ඉතින් අර සුප් කැටේත් ලුණු තියෙනවා පොඩ්ඩක්. ඒක ගානට ලුණු හොඳට දාලා සුවඳ නියමයි. ඔය විදිහට හදා ගන්නවා නූඩ්ල්ස් එකට. දැන් මේ අර නූඩ්ල්ස් එක පොඩ්ඩක් නීවිලා තියෙන හින්දා ඒක හොඳට තියෙනවා. ඊට පස්සේ ඒකට මේ අර ටෙම්පරාදු කරගත්ත එළවලු ටික ඔක්කොම දාලා හොඳට ඒක මික්ස් කරගන්න ඕනේ.
අද කැලේනවා එදා ඒක උදින. එළවලු දැන් මම ඒක එකපාරින්ම දැම්මේ නෑ ඔක්කොම ටික තමයි දැම්මේ ටිකක් දාලා ඒක මික්ස් කරලා ඊට පස්සේ ඒක මික්ස් කරනකොට ආය දෙතුන් සැරේට තමයි දාගත්තේ ටික දාලා හංගන්නේ ඒකට පාට කරන්න කියලා. පාට වෙටි ගේට ඒකත් උරලා ගන්නවද? ඔව්. හැලියත් උරලා හන්දා චිකන් කරි එකක් හදාගත්තා. මේක ඉතින් ඒ වෙලෙම කනවා නම් ආයේ ඕක ටෙම්පරාදු කර මේ තාච්චියට දාලා තියෙන මේ කරන් රත් කරන්න ඕනෙත් නෑ අපිට ඔහොම කන්න පුළුවන්. නැත්තම් තියනවා නම් පොඩ්ඩක් ලිපේ තියන්න දැන් ඔන්න මං කන්න තමයි යන්නේ අපි. මේ අපේ රෑ කෑමක් අද එතකොට රෑට අපි දැන් කන්න යන්නේ ඔය රෑට මේ නූඩ්ල්ස් එක හදලා ඒකට අර චිකන් කරි එකක් ඉතින් මම ඒක චිකන් කරි නෝමල් වෙනද හදන විදියට සාමාන්‍ය කට්ටි හදන විදියට තමයි චිකන් කරි එක හැදුවා. ඒක දාගෙන දැන් ඉතින් කන්න තමයි යන්නේ. මම චිකන් ඉතින් මේකට එකතු කරේ නෑ නූඩ්ල්ස් එකට ටෙම්පරාදුවට එකතු කරන්නේ නැතුව වෙනම චිකන් කරි එක හැදුවා. මොකද එතකොට අර ඒකේ හොදි එකත් එක්ක රහට කන්න පුළුවන් හින්දා. හයි. මං හදපින්ද කියනවනේ මේ. හයි. ඔයාට නෑ. ඒක තමයි. එන්නම් කන්නේ.